දවසක උතුම් කිරුලක් දරන් ඔබ එන්න රැජිනක් හෙලෝ ඔන්න ඉතින් ගොඩ කාලෙකින් අද ඔයාලා ඇවිල්ලා ඉන්නේ මගේ ග්‍රැජුවේෂන් එකේ වීඩියෝ එක බලන්න. ඇත්තටම කිව්වොත් ඉතින් මේ මගේ 3 වෙනි ග්‍රැජුවේෂන් එක. බැචලර් මාස්ටර් ඊළඟට මේ PhD ග්‍රැජුවේෂන් එකට තමයි අද ඔයාලා එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔයාලා දන්නවම ගොඩාක් කාලෙකින් මේ වීඩියෝ එක අරන් ඉන්නේ. මොකද මට YouTube එක අතෑරිලම ගිහිල්ලා තිබුණේ. මගේ වැඩත් එක්ක මගේ ජොබ් එකත් එක්ක මට වීඩියෝස් කරන්න බැරිම තැනට මම පත් වෙලා තිබුණේ. ඉතින් ඒ වුණාට මට හිතුණා මේ ග්‍රැජුවේෂන් වීඩියෝ එක කොහොම හරි මම අප්ලෝඩ් කරගන්න ඕනේ කියලා. මොකද මටත් කවදා හරි මේක බලන්න පුළුවන් නිසා. ඉතින් ඒ වගේම තමයි කොරියාවේ දැනට ඉගෙන ගන්න ස්ටුඩන්ට්ස්ලට, ඒ වගේම ලංකාවෙන් කොරියාවට ඇවිල්ලා ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න ස්ටුඩන්ට්ස්ලට මේ වීඩියෝ එක මොටිවේෂන් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසාත් මට හිතුණා මේ වීඩියෝ එක කොහොම හරි එඩිට් කරලා අප්ලෝඩ් කරන්න ඕනි කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් මගේ මේ ග්‍රැජුවේෂන් එක තිබුණේ 2025 අගෝස්තු මාසේ. මට හරියට මතක විදිහට අගෝස්තු මාසේ 22 වෙනිදා. ඉතින් මේ මගේ ග්‍රැජුවේෂන් එකට අපේ ෆැමිලි එකේ හැමෝම ආවා. කියන්නේ අම්මා, අප්පච්චි, නංගිලා දෙන්න, ඒ වගේම නංගි මැරි කරලා ඉන්න මල්ලි, ඒ හැමෝම ගෙන්න ගන්න මට පුළුවන් වුණා. මොකද මේ මගේ අන්තිම ග්‍රැජුවේෂන් එක. මගේ බැචලර් එකේවත් මාස්ටර් එකේවත් ග්‍රැජුවේෂන් එකට අම්මලා තාත්තලාට එන්න බැරි වුණා. ඉතින් මම හිතුවා මේ මගේ අන්තිම ග්‍රැජුවේෂන් එක නිසා හැමෝම මේ සැරේ ගෙන්න ගන්නවා කියලා. ඉතින් එයාලටත් එක්ක ලොකු සතුටක් වේවි. මොකද අම්මා කෙනෙක් විදිහට මමත් දන්නවා තමන්ගේ දරුවෝ තමා මේ ලෝකේ අම්මලා තාත්තලාට වටිනම දේ. ඉතින් මේ වගේ තමන්ගේ දරුවෝ ඉගෙන ගන්නවා දකිද්දි, හොඳ තැනකට යනවා දකිද්දි, ඉතින් එයාලට ගොඩක් ආස හිතේ, ගොඩක් සතුටු හිතේ කියලා දන්න නිසා තමා මේ අවස්ථාවට එයාලත් සම්බන්ධ කරගන්න හිතුවේ. ඉතින් එදා දවසේ අපි මුලින්ම කරේ හස්බන්ඩ්ුයි මමයි ඉක්මනින්ම ලෑස්ති වෙලා උදේම ගියා අපේ ප්‍රොෆෙසර්ත් එක්ක ෆොටෝස් ගන්න. මොකද ග්‍රැජුවේෂන් සෙරමනි එකට කලින් ලැබ් එකට ගිහිල්ලා ලැබ් එකේ ලැබ්මේට්ස්ලා සහ ප්‍රොෆෙසර්ත් එක්ක ෆොටෝස් ගන්න ඕන වුණා. ඒක නිසා සෙරමනි එකට පැයක් දෙකක් වගේ ටයිම් තියලා අපි උදේම ගියා යුනිවර්සිටි එකට. ඉතින් ඊට පස්සේ ග්‍රැජුවේෂන් සෙරමනි එකට ගෙදර ආයෙ එහෙම ලෑස්ති වෙලා එනකන් අපි ෆොටෝස් ගත්තා එළියෙත්. ඉතින් මම හරිම ආසයි මේ ග්‍රැජුවේෂන් සෙරමනි වලට සාරි එකක් අඳින්න. මේ මගේ සෙකන්ඩ් ටයිම් එක සාරි එකක් අඳින කොරියාවේ තිබ්බ ග්‍රැජුවේෂන් සෙරමනි එකකට. මගේ බැචලර් එකට නම් මම නිකන් ෆුල් කිට් එකක් ඇන්දේ. සෙකන්ඩ් ටයිම් එකේ මාස්ටර්ස් එකටත් මම සාරි එකක් ඇන්දේ. ඒකෙදි ෆොටෝස් වලට හරිම ලස්සනට තිබුණා සාරි එක. ඉතින් ඒක නිසා මම හිතුවා මගේ PhD එකටත් මම සාරි එකක් අඳිනවයි කියලා. ඉතින් කොරියන් අය අතරේ සහ වෙනත් ෆොරිනර්ස්ලා අතරේ සාරි එකක් ඇඳන් ඉදි පොඩ්ඩක් වෙනම පේනවා. ඒ වුණාට ඉතින් අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාවයනේ ඒක. ඒ වගේම තමයි මම හරි ආසයි ඒකේ පෙනුමට සාරි එකක් ඇඳහම. ඉතින් මම ඒක ගණන් ගන්නේ නැතුව ඒක නිසා එදාට සාරි එකක් ඇඳා. අපි දැන් යන්නේ සෙරමනි එක තියෙන හෝල් එකට. ඔන්න ඉතින් ගෙදර කට්ටියත් ඇවිල්ලා ඉන්නේ. ටික කට්ටිය ඇවිල්ලා හෝල් එකේ ඉඳ ගන්න ගමන් තමයි ඉන්නේ. තව ටිකකින් සෙරමනි එක පටන් ගන්නවා. සාමාන්‍යයෙන් PhD අයට පොඩක් ස්පෙෂල් විදිහට සෙරමනි එක තියෙනවා. ග්‍රැජුවේට් වෙන ස්ටුඩන්ට්ස්ලා වෙනම සහ එන අම්මලා තාත්තලා ගෙවල් වල අය වෙනම පැත්තක ඉඳ ගන්න තමයි ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් මේක මම ගොඩාක් ආසාවෙන් බලන් හිටපු දවසක්. මොකද මගේ ජීවිතයේ අන්තිම ග්‍රැජුවේෂන් සෙරමනි එක. මොකද මට ආයෙ කරන්න ඩිග්‍රී එකක් නැහැනේ. ඉතින් ඒ වගේම තමයි මේ සැරේ තමයි මගේ බබා ඉන්නේ ග්‍රැජුවේෂන් එකට. මාස්ටර් එක කරද්දී මට එයා හිටියේ නැහැ. PhD කරනකොට තමයි එයා මට හම්බ වුණේ. ඉතින් එයා විතරක් නෙමෙයි, හස්බන්ඩ්, ගෙදර අය, මේ සැරේ හැමෝම ඉන්න නිසා මට මේක ස්පෙෂල් ග්‍රැජුවේෂන් සෙරමනි එකක්. ඒ වගේම මට ගොඩාක් සතුටුයි මේ අවස්ථාවට හැමෝම සම්බන්ධ කරගන්න ලැබුණ එකට. ඉතින් ඒ වගේම තමයි කේනිය එකේ ඉගෙන ගන්න අනිත් නංගිලා මල්ලිලා ටිකත් ආවා මගේ ග්‍රැජුවේෂන් සෙරමනි එකට. හරිම ලස්සනට ඇඳගෙන ලස්සනට ඇවිල්ලා හිටියා යාලා. අනේ ඉතින් කට්ටියම මට තෑග්ගිත් ගෙනත් තිබුණා. හැමෝටම ගොඩාක් thank you.
ඔන්න මේ ඉතින් අම්මගේ ආදරේ. ඔන්න ඉතින් දැන් තමයි සෙරමනි එක පටන් ගත්තේ. මේ කඩු යටින් එන්නේ නම් ග්‍රැජුවේට් වෙන්න ඉන්න අය නෙමෙයි. මේ තමයි යුනිවර්සිටි එකේ උඩම පොසිෂන්ස් වල ඉන්න අය. උඩම තනතුරු දරන අය සහ ඩිපාර්ට්මන්ට් වල ප්‍රොෆෙසර්ස්ලා වගේ අය තමයි මේ එන්නේ. ඉතින් යාලා ඇවිල්ලා ස්ටේජ් එකට තමයි යන්නේ. යාලගේ සීට්ස් ලෑස්ති කරලා තියෙන්නේ ස්ටේජ් එක උඩ. ඉතින් යාලා ගිහිල්ලා මුළු සෙරමනි එක පුරාවටම ඉඳගෙන ඉන්නේ ස්ටේජ් එක උඩ තියෙන යාලගේ සීට්ස් වල. ඉතින් දැන් පටන් ගන්න යන්නේ මේ ආපු අය හඳුන්වලා දීලා කතා පවත්වන අය කතා පවත්වලා ඒ වගේ දේවල් ටිකක් ඉතින් සෙරමනි එකට කලින් සිද්ධ වෙනවා. සෝරි සෙරමනි එකට කලින් නෙමෙයි සෙරමනි එකේ ස්ටාර්ට් එකේදී සිද්ධ වෙනවා. ඉතින් මේ ඉන්නේ ළමයි ගොඩාක් ඉන්න ආලට පේනවා ඇති අද ග්‍රැජුවේට් වෙනවා ගොඩාක් අය කොරියන් අය ෆොරිනර්ස්ලා හැමෝම එකට තමයි මේ ග්‍රැජුවේෂන් එකට සහභාගී වෙන්නේ. 문대학 정재훈 학장님 참석하셨습니다. 사회과학대학 성진자 학장님 참석하셨습니다. 자연과학대학 권창우 학장님 참석하셨습니다. 경상대학 김판수 학장님 참석하셨습니다. ඉතින් මෙතනින් ඉස්සරහට මම වැඩි කතා කරන්නේ නැහැ. ඔයාලා බලන්න සෙරමනි එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ලංකාවේ ග්‍රැජුවේෂන් සෙරමනි වලයි කොරියාවේ ටිකක් වෙනසක් තියෙනවා මම හිතන්නේ. ඉතින් ඔයාලම බලන්නකො එහෙම වෙනසක් තියෙනවද නැද්ද කියලා. 국기에 대하여 경례. 나는 자랑스러운 기록이 앞에 자유롭고 정의로운 대한민국의 무궁한 영광을 위하여 충성을 다할 것을 굳게 다짐합니다. 바로 다음은 애국가 제창이 있겠습니다. 반주에 맞춰 1절만 부르겠습니다. ඔන්න ඉතින් දැන් තමයි අපේ ටයිම් එක පටන් ගන්නෙ. කතා පවත්වලා ජාතික ගීය අනම්මනම් කියලා දැන් තමයි ඉතින් කොන්වොකේෂන් එක හරියට පටන් ගන්නෙ. අර පොලිමට ගිහින් හිටගන්නේ ඊළඟට සර්ටිෆිකේට් එක ගන්න ඉන්න අය. ඩිපාර්ට්මන්ට් එක අනුව තමයි එක එක්කෙනා ස්ටේජ් එකට යන්නේ. ඉතින් දැන් ඉන්නේ තැඹිලි පාට අය, අර උඩ කැල් තැඹිලි පාට අයනේ. තැඹිලි පාට කියන්නේ ඉංජිනේරින් අය. ඉතින් එතන මමත් ඉන්නවා. බලන්න ඔයාලට පේනවද කියලා. 사갈래 이누리 희만디가 가루나라네 දවසක උතුම් කිරුලක් දරන් ඔබ එන්න රැජිනක් ලෙසින් අලමමින් හැඟුමන්නේ මේ යතිචා කලේ කවදාත් හෝ නොදෙනුණු ලෙසින් අහසින් 공학박사 박형준
ජම් කළේ කවදාකෝ ඔන්න ඉතින් අපේ අම්මා දෙවනි සැරේටත් මට මල් දීලා උම්ම එකක් දුන්නා. අහසින්නේහා තරුමන්දිගේ පියබන්න දෙන්න දැන් ඉතින් මම මගේ ජීවිතෙන් අවුරුදු 10ක් වැය කරලා හදාගත්ත මේ මගේ වත්කමත් එක්ක පියාඹන්නයි තියෙන්නේ. වන්නනම් ආසයිතින් හිත කලඹමින් හැඟුමන්නේදී ඔච්චම් කළේ කවදාකෝ නොදැනුණු ලෙසින් අදගී පොතේ